මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවනි ජනාධිපතිවරණය අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කොට අදට වසර 4කි. මෙම ජනාධිපතිවරණයේදී එතුමා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 60,15,934ක් වූ අතර ප්‍රතිශතයක් ලෙස එය 57.88ක් විය. දෙවනි ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ සරත් ෆොන්සේකාට වඩා වැඩි ඡන්ද 18,42,749ක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක් තැබීමද සුවිශේෂ වූ සිද්ධියකි. ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවකට ගොඩ වී පත් කරගත් පොදු අපේක්ෂකයා ලැබූ අන්ත පරාජය එම පක්ෂ දෙකම ලැබූ කඩා වැටීමක් බව ප්‍රදර්ශනය විය. විශ්‍රාම යාමට පෙර ජනාධිපතිතුමා හමු වූ සරත් ෆොන්සේකාට සාර්ථක විශ්‍රාම දිවියකට සුබ පැතුවා පමණක් නොව විශ්‍රාමය හොඳින් ගත කරන ලෙසද රාජපක්ෂ මැතිතුමා ඉල්ලීමක් කළේය. මම ජනාධිපතිකමට ඉල්ලනවා යැයි ෆොන්සේකා මහත් උජාරුවෙන් කීවේය. ජනාධිපතිතුමා කිසිදු පැකිලීමකින් තොරව ඒත් මම දිනනවා යැයි දැඩි විශ්වාසයකින් කියා සිටියේය. මුළු රටම ගිලගන්නට පලින් පල දිනවකවානු සටහන් නොකරම ජීවිත දුසින් ගණන් බිලිගත් ප්‍රභාකරන් රාජ්‍යපාලකයන් තඹයකට ගණන් නොගෙන ඊළමකට කෙලහලද්දී 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා මහින්ද චින්තනය ජනතාවට දෝතින් පිරිනමා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්විය. දෛනික ජීවිතය ගෙන යාමට කඩපිලට ගිය අහිංසක පිරිස් බුරුතු පිටින් ඝාතනය කළ ප්‍රභාකරන්ගේ ලේපිපාසයට ජාතිය ආගම භාෂාව බලපෑවේ නැත. බාල මහලු වැඩිහිටි වයස් මට්ටම් ගණන් බැලුවේද නැත. මහින්ද චින්තනයේ මැදහරියේ සටහන් වී තිබුණු ජනවාර්ගික ගැටලුවට මුල් තැනක් දෙන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිදු වූයේ රට තුල නිර්මාණය වී තිබූ භීෂණයේ දරුණුකම නිසාමය. සාමයට දිගු කළ අත පිළිගන්නට ප්‍රභාකරන් සූදානම් නොවීය. මුහුණට මුහුණ හමු වී ප්‍රභාකරන් සමග කතා කරන්නට ජනාධිපතිතුමා කළ ඇරයුම පසෙකට විසි කළ ප්‍රභාකරන් ඝාතන වේගයත් ඝාතනය කළ සංඛ්‍යාවත් බලා සිටියදී වැඩි කළේය. ප්‍රභාකරන්ගේ බෝම්බෙන් අවසන් හුස්ම හෙළූ තමන්ගේ පුතාගේ මලසිරුර හරහට ඔසවාගත් කැබිතිගොල්ලෑවේ ප්‍රියන්ත දසනායක සර් මහින්ද චින්තනය කියන්නේ මේකදයි ඇසූ ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ පපුවට තදින්ම වැදුනේය. ප්‍රභාකරන්ට කතා කළ යුතු භාෂාවත් පිළිතුරු දිය යුතු ක්‍රමයත් හොඳින් අවබෝධ කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 30ක මූසල යුද්ධයේ නිමාවට පත් කළේය. ඒ වෙනුවෙන් කෘතවේදී වූ මේ රටේ ජනතාව 2010 ජනවාරි 27 වනදා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී දෙවන වරටත් ජනාධිපති පදවියෙන් පිදූහ. මැතිවරණ ප්‍රකාශයකින් ජනතාවට දුන් පොරොන්දු අකුරටම ඉටු කළ රාජ්‍ය නායකයා ලෙස දෙවන වතාවෙත් ඉහළින්ම ජයග්‍රහණය කළ ජනාධිපතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය තවත් වර්ධනය විය. දෙවනි වරට ජනාධිපති පදවියෙන් පුදානට තරම් ජනතා විශ්වාසය දිනාගත් එකම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නම ඉතිහාසයට එක් වී හමාරය. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ ශක්තියත් විශ්වාසයත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සතුය. ඊට අභියෝග කළ හැකි එකම නායකයෙකුවත් තවම පහළ වී නැත.